තේදුගල 12 භාගයට යද්දී අපිට හම්බ වෙන පළවෙනි දියඇල්ල මෙතනදී මේ පාරේදී හම්බ වෙන පළවෙනි දියඇල්ල රිකිලි ඇල්ල. ඔයාලට අර ඈතින් පේනවා ඇති. ඉතින් අද පොඩ්ඩක් වතුර අඩුයි දියඇල්ලේ. ඔන්න අපි දැන් රිකිලි ඇල්ල බලලා ටික දුරක් ඉස්සරහට ආවම අපිට නලගෙන දියැල්ලට යන පාර සෙට් වුණා. ඉතින් අපි දැන් නලගෙන දියැල්ල බලන්න තමයි යන්නේ. අපි එන ඉස්සරහට යමු. දියැල්ලේ වතුර නැද්ද දන්නේ මේද? පොඩ්ඩක් අඩු වුණා ඉතින්. අඩුම නෑ. ඔන්න ඉතින් අපි නලගෙන දියැල්ලට පයින් යන තැනට ආවා. අපි මෙතන වාහන නතර කරා. මෙතනින් එහාට වාහන වල යන්න බෑ. මේ පැත්තට යන්න තියෙන්නේ. ඔයාලට මෙතනට පිටිපස්සෙන් නලගෙන දියැල්ල පේනවා ඇති. හරිම ලස්සන දියැල්ලක්. අපි ළඟට යන්න බලමු. ළඟට ගිහිල්ලා වීඩියෝස් වගේක් ගන්න බලමු. අපි නලගෙන ඇවිල්ලා ටික දුරක් යද්දී අපිට ප්‍රධාන පාරෙම වම් අත පැත්තේ රුක්මල්ලැල්ල හම්බ වෙනවා. මම ඒකේ වීඩියෝ වගේක් දාන්නම් බලන්න කොහොමද දියැල්ල කියලා. හැබැයි දියැල්ලේ ලොකුවට වතුර නැහැ අද. වර්ෂාවත් තියෙන කාලෙක ආවොත් සාමාන්‍යයෙන් ඊට වඩා දියැල්ලේ ලස්සනක් බලා ගන්න පුළුවන්. දේදුගල ගමත් පාස් කරගෙන දැන් 12 භාගෙ පැත්තට යන ගමන් ඉන්නේ. ඉතින් 12 භාගෙට යද්දි තමයි අපිට හම්බෙන්නේ ওই ගොඩක් අය යන අර පැලම්පිටිය view point එක. ඉතින් අපි දැන් මේ පැත්තට යන ගමන් ඉන්නේ. දැන් අපි 12 භාගෙට යන ගමන් පැලම්පිටිය view point එකට කලින් අපි දැන් මේ පැලම්පිටියම තමයි ඉන්නේ. දියගිරි කියලා තව දියැලක් සෙට් වෙනවා. ඉතින් අපි බැලුවේ පැලම්පිටිය view point එක බලන්න කලින් ඒ දියැලත් බලන්න යන්න අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු දියැල්ල. නැන්දේ ගොඩක් දුර යන්න ඕනේ දියැල්ලට. හරි. අර මං කිව්ව තැපැල් කාර්යාලේ ඉඳලා සාමාන්‍යයෙන් මීටර 200ක් වගේ එන්නේ නැත්තේ.
මේ පිටිපස්සේ පාරේ ට්‍රාන්ස්ෆෝමරයක් හම්බ වෙනවා. ඉතින් ඒ ට්‍රාන්ස්ෆෝමරේ තියෙන පාරේ ඒ ට්‍රාන්ස්ෆෝමරේ තියෙන තැනින් මෙහෙම පල්ලෙහාට මෙන්න මෙතනින් පාරක් තියෙනවා. අපි ටිකක් පල්ලෙහාට බහින ගම හිටියේ මේ පැත්තෙන් වගේ සද්දයක් ඇහෙනවා. මම හිතන්නේ දියැල්ල වෙන්න ඕනේ. මේ පාර දිගේ බැස්සා අපිට කිව්වේ දකුණු අත පැත්තේ තියෙන දෙවෙනි ගේ තියෙන පැත්තෙන් දෙවෙනි ගේ ගාවින් ඇතුළට පාර තියෙනවා කියලා. ඉතින් අපිට දැන් මෙතනින් ගයක් සෙට් වුණා මෙතන. ඉතින් මේකේ පිටිපස්සෙන් කියලා කිව්වේ. ඉතින් අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. ඉතින් අපිට මෙහෙම පාරකුත් පේනවා. දියැල්ලට වෙන්න ඕනේ. අපි දියැල්ලට මේ පැත්තට යන්න ඕනේ. ඔන්න අපි දියගිරි දියැල්ල ගාවට ආවා. පැලම්පිටියේ තියෙන. ඉතින් ලොකු දියැල්ලක් ටිකක් උසයි දියැල්ල වලට පේනවා ඇති. වතුර ටිකක් වැඩි කාලයක ආව නම් මීටත් වඩා මේ දියැල්ල ලස්සන බලා ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් මේ ලස්සන දියැල්ලට සමු දීලා අපි දැන් ඉස්සරහට යනවා පැලම්පිටිය view point එක පැත්තට. දැන් අපි දියැල්ල බලලා ආයේ කලින් අපි කන්ද බැහැලා ගියේ. ඉතින් දැන් කන්ද නැගලා උඩට ආවා. ඉතින් පොඩි කට්ටක් කන්න වෙනවා මේ දියැල්ල බලන්න යද්දි. අනිත් දියැලි වගේ නෙමෙයි පොඩ්ඩක් තියෙනවා ඇතුළට යන්න. ඉතින් දැන් අපි මේ දියැල්ල බලලා ඉවරයි. ඉතින් දැන් අපි යනවා පැලම්පිටිය view point එක පැත්තට. ඔන්න අපි පැලම්පිටිය view point එක කියන තැනට ආවා. ඔයාලට පිටිපස්සෙන් පේනවා ඇති. එතන පොඩ්ඩක් කට්ටියට ඇවිල්ලා ෆොටෝස් ගහන්න වීඩියෝ කරන්න තැනක් හදලා තියෙනවා. ඉතින් පිටිපස්සෙත් තව ගිමන් නිවන්න තැනකුත් හදාගෙන යනවා. ඉතින් ඔයාලට පිටිපස්සෙන් පේනවා ඇති. හරිම ලස්සන view එකක් පේනවා. පැලම්පිටිය view point එක බැලුවා. ඉතින් හරිම ලස්සන view point එකක්. දේදුගල ඇවිල්ලා 12 භාගයට යන පාරේ තමයි මේක සෙට් වෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් දැන් අපි 12 භාගයේ පැත්තට යන ගමන් ඉන්නේ. ඉතින් අපි මේ පැත්තට යන්නේ දෙතිරියැල්ල බලන්න ප්ලෑන් එකක් අපේ තියෙනවා. ඊට පස්සේ දෙතිරියැල්ල බල්ල වෙලාවක් තිබොත් අපි අසුපිනි දියැල්ල බලන්න යනවා. ඉතින් අපි මේ පැත්තට යන්.
දෙතිරි දියැල්ල තියෙන තැනට ඔයාලට මගේ පිටිපස්සෙන් පොඩි වතුර පාරකුත් පේනවා ඇති. අද දියැල්ලේ වතුර ටිකක් අඩුයි. ඉතින් මම වතුර තියෙන කාලෙක එහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට දියැල්ල ලස්සනට ලොකුවට පෙවුණා. ඉතින් ඔයාලත් එනවනේ. ඉතින් වර්ෂාව ටිකක් තියෙන කාලෙක එන්න. එතකොට තමයි මේවේ ලස්සන බලා ගන්න පුළුවන්. ඉතින් අපි අර කලින් ප්ලෑන් කරපු විදිහටම මේ දියැල්ල බලලා අපි බැලුවේ අසුපිනි දියැල්ල බලන්න යන්න. ඉතින් යන ගමන් වැඩි විස්තර කතා කරමු. අපි අසුපිනි දියැල්ලට යන ගමන් ඉන්නේ. පොඩ්ඩක් අර මැප් එකෙන් බලද්දී එක එක ෂෝට් කට් පෙන්නනවා. ඉතින් ඒවෙන් යද්දි පොඩ්ඩක් පාර වරදින්න පුළුවන්. සමහර පාරවල් ලොකුවට තිබිලා මගට යද්දි පොඩි වෙනවා. ඉතින් අපිටත් ඒ වැඩේ වුණා. අපි මැප් එක බලාගෙන ගිහිල්ලා ලේසියට. ඉතින් ඔයාලා දැන් මම යන පාරේ මං හිතන්නේ ඒක හරි පාර. කොට ඔයාලා එන්න ඕනේ. ඔයාලා දෙතිරි දියැල්ල එහෙම බලන්න ආවොත් එහෙම එතන ඉඳලා ඔයාලා දාගත්තොත් උඩුවැල්ල මාර්ගයේ මැප් එකේ පෙන්න උඩුවැල්ල මාර්ගයේ තියෙන තැනට එන්න. එතනින් දිගටම යන්න. එතකොට ඔයාලා අසුපිනි දියැල්ල ගාවට යන්න පුළුවන්. එතන කොන්ක්‍රීට් පාර මෙතනින් ඉවරයි. ඉතින් ඉස්සරහට මේ වගේ මාර්ගයක් තියෙන්නේ. ඉතින් මම බැලුවේ බයික් එකේ යන්නත් පුළුවන් වගේ. රිස්ක් එකකුත් නැහැ වගේ. ඒකින් තව ටිකක් පුළුවන් තරම් ඉස්සරහට යන්න කියලා බැලුවා. ඉතින් අපි ඉස්සරහට යන් view point එක හම්බ වෙනකන් ඔයාලට මේ පැත්තෙන් සද්ද ඇහෙනවා ඇති. මේ මාඔයේ ගලාගෙන යනවා. මේ මාඔයේ තමයි මේ දියැල්ල තියෙන්නේ. බයික් එකක් යන්න පුළුවන් මට්ටමක් තිබ්බ. හැබැයි මෙන්න මෙතන මේ පොඩ්ඩක් ලීයක් හරහට වැටලා මගේ බයික් එකට යන්න බෑ. ඒක අර සයිඩ් එක වදිනවා. ඒකින්ද මෙතනලා පයින් යන ඉතිරි ටික view point එක සෙට් වෙනකම්. මේ ඔයාලට පේනවා ඇති. දියැල්ල පල්ලෙහාට මේ පැත්තට ගලාගෙන වහිනවා. මම හිතන්නේ view point එකට ගියාම ඊට වඩා ලස්සනක් බලා ගන්න පුළුවන් මේ දියැල්ලේ. මෙතන තමයි මං හිතන්නේ view point එක. මං කලින් සැරේ අසුපිනි දියැල්ලේ ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වගේ view point එකක් තිබෙන්නේ නැහැ. දැන් හදලත් තියෙනවා. ඉතින් අනිත් දේ තමයි මේ පැත්තෙන් අපි ආවේ මේ දොළොස් බාග ඉඳලා. ඉතින් මෙන්න මේ පැත්තෙනුත් පාරක් තියෙනවා. මේ පැත්තේ පාර තමයි අරනායක පැත්තෙන් එනවනම් ඔයාලා එන පාර. අරනායක පැත්තෙන් ආවොත් ඔයාලා මේ පැත්තෙන් එන්නේ. ඉතින් දෙපැත්තෙම ඇවිල්ලා මෙතන view point එකට යන්න පුළුවන්. අපි යන් එහෙනම්. මෙතන තමයි නියම තැන අසුපිනි දියැල්ල බලන්න. හරිම ලස්සන දියැල්ලක්. මම වීඩියෝස් වගේ කරගෙන දාන්නම්කෝ. ඔයාලා බලන්න කොච්චර ලස්සන දියැලක්ද මේක කියලා.
ඉතින් ගයිස් අපි මේ ලස්සන අසුපිනි දියැල්ල බැලුවා. ඉතින් මේ පැත්තටත් හරි ලස්සන view එකක් පේනවා. කඳු සෙට් එකක්ම පේනවා. ඉතින් මට හරියට එහෙම නම් කියන්න එහෙම අයිඩියා එකක් නැහැ. ඉතින් අද අපි දොළොස් බාගේ දේදුගල ඒ පැත්තෙම රවුමක් ගැහුවා. ඉතින් මේක වන් ඩේ ට්‍රිප් එකක් විදිහට ඔයාලටත් එන්න පුළුවන්. ඉතින් අදට අපේ ගමන මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉදිරියේදී සෙට් වෙමු.